හලෝ ඉතින් ගයිස් කොහොමද උගලට හෙඩ්ෂොට් ගන්න ඕන විදිහ දැනගන්න ඕන නම් මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඒක විතර නෙමෙයි තියෙන වේකම් වීඩියෝ එක. මොකද තව වීඩියෝ එකක් දාන්න ඉන්නවා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද A to Z කස්ටම් හඩයක් හදාගන්නේ. ඒක නම් හරිය. උගල අලුතෙන් ෆ්‍රී ෆයර් වලට ජොයින් වුණේ. උගල දන්නේ නැත්නම් කස්ටම් හඩයක් කොහොමද හදාගන්නේ, හෙඩ්ෂොට් ගහන්න පුළුවන් විදිහ කොහොමද කස්ටම් හඩයක් හදාගන්නේ. මම අද කියලා දෙන්නේ නෑ ඒ වගේ කස්ටම් හඩයක් හදාගන්න පුළුවන් විදිහ. ඔන්න බලන්න. ඒ වගේ මට තව එක දෙයක් කියන්න තියෙනවා. උඹලා මේක බලන්න 18යිද 15යිද 20යිද ඒ 20 හරි සබස්ක්‍රයිබ් කරපල්ලා, ලයික් කරපල්ලා. හරිද? ඔයා කස්ටම් හඩ් හදාගන්න ඕන සෙටින්ස් වලට ගිහිල්ලා ඒකේ හඩ් කියන දෑන තියෙනවා. මම නම් එකක් හදලා තියෙන්නේ හඩ් ට්‍රී කියන එකේ. අපි තෝරගන්න අපි එකක් තෝරගමු කස්ටම් හඩ් 1 කියන එක තෝරගෙන අපි දැන් කස්ටම් එක හදාගන්න කස්ටම් හඩ් එක. 2000 years later. හරි මේ තියෙන්නේ අපි හදාගන්න යන කස්ටම් හඩ් එක. ඔයගොල්ලෝ පේනවනේ අපි මුලින්ම ඕන වෙන්නේ දුවන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ. අපි ඒකට දුවන අර බටන් එක ලොක් කරගන්න ඕනේ. මේ ජොයිස්ටික් පොඩි කරලා ওই බටන් එක ලොක් කරගන්න ඕනේ. මොකද නැත්තම් දුවන්න බැරි වෙනවා. හරිද? ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ වෝල් එක. අපි වෝල් එක මෙතනින් තියාගමු. පොඩ ලොකුට තියාගෙන මොකද උබන්න පුළුවන් වෙන්න ඕනේ හැමතිස්සෙම වෝල් එක ගහන්න පුළුවන්. මේක මෙතනට දාලා අපි හෙල්ප් එක දෙන එක එතනට දාමු. හරි වෝල් එක උඩ. නෑ ක්වික් වෙපන් ස්විච් එක දාමු වෝල් එකට උඩින්. එතකොට අපිට ලේසියිනේ. ක්වික් වෙපන් ස්විච් එක උඩින් දැම්මා. ඒක තා චුට්ටක් ලොක් කරගත්තා නම් හරියි. ඊට පස්සේ ෆයර් බටන් එකත් ඒ විදිහේ වෝල් එකත් උතනට දා ගන්නවා. ඊට පස්සේ ස්කිල්ස් ඔන්න ඔය හරි වෝල් එක ගාවින් තියාගත්තා නම් හරි. එතකොට අතර ලේසියිනේ. දැන් වෝල් එක ගහන ගමන් ස්කිල් එක දාතේ ෆයර් බටන් එක අපිට හෙඩ්ෂොට් ගහන්න ඕනේ නම් ෆයර් බටන් එක පොඩි කරලා ටිකක් කැටින් තිබ්බනම් හරි. මොකද එතකොට උඩට අදින්න ලේසි. ෆයර් බටන් එක පොඩි කරන්න ඕනේ 30ත් නෑ 40ත් 45ත් 50ත් වගේ අතර. එතකොට තමයි ලේසි. අපි මැක්‍රෝ ඉමෝට් පාරක් දාන්න ඕන නම් අපි ඉමෝට් එක මැදින් තියන්න ඕනේ. මොකද එතකොට තමයි මැක්‍රෝ ඉමෝට් පාර දාන්න පුළුවන්. හරිද? ඉතුරු ටික අර උංගොල්ට බිම් දන්න ගන්න ඒවයි මේ උඩ පයින් ඒවා ඒ ටික උංගොල්ට පහසු තැනකින් තියාගන්න. මොකද මට පහසු තැනකින් මම තියාගෙන තියෙන්නේ. හරි? ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ සබස්ක්‍රයිබ් කරන එක තමයි. ඇයි ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔය දුවන එකයි නෑ මේ උඩ පයින් එකයි දන ගහන එකයි කැමති විදිහට යන්න මට පුළුවන් මට හුරු විදිහට මම ඔය තියාගන්නේ. සහ අපිට තව එකක් තියෙනවා මේ ඒම් කරන එක පොඩ්ඩක් ලොක් කරගමු ටිකයි. ඔය ගානට වගේ තියාගෙන අපි දැන් ඕන්න චෙක් කරලා බලමු අපේ කස්ටම් හඩ් එක කොහොමද කියලා. යම් ලොන් උස් වැඩිපුර ගහන්න බෑ. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ පෙන්වන්න විතරනේ. හොඳයි ඩිසෙට් එකක් අරගෙන අපි බලමු හෙඩ්ෂොට් ගහන්න පුළුවන් කොහොමද හෙඩ්ෂොට් ගහන්නේ කියලා දැන්. ඔන්න බලමු. කොල්ලා සටනට සූදානම්. එන්න කියන් මරනවා. අද මරනවා. මමත් ඔන්න එනිමියක් ඉන්නවා. හරි එකක් දෙයක් වර්දිනවා. දැන් තමයි වීරයා බහින්නේ. බලපල්ලා. එහෙනම් මේක ගහුවොත් උඹලා සබස්ක්‍රයිබ් 200ක් දෙන්න ඕනේ. La vida es un හරිනේ දැක්කනේ කොහොමද වැඩ? ඉම්මුත් පාරක් දාලා එහෙම. හරිනේ එහෙනම් අපි ඊළඟ එකට මම ගන්නවා තෝරනවා SVD දෙකක්. දෙමු අද SVD එකෙන්. ඉම්මුත් පාරක් දාලා හරි ඉතින් අර එන කැලේ ටික බලන්න බැරි හින්දා ඒ කම්මැලි ඒකින්ද මම මෙතනට ගත්තා. අපි බලමු දැන් අපි බඩ ගාලා ගහමු. බඩ ගාලා ඔන්න නැවුණා. ටොයින් හරි එහෙනම් අපි ලෙෆ්ට් එනවා මෙතනින්. හැබැයි ලෙෆ්ට් උනාට උඹලට කියන්න එක දෙයක් තියෙනවා. උඹලට පුළුවන් ග්ලූ වෝල් එක තියෙන. ග්ලූ වෝල් එක මේ ඔටෝ ත්‍රෝ දාන්න පුළුවන්. කියන්නේ
වෝල් එක ඔබපු ගමන් වදින්න දාන්න පුළුවන්. නැත්නම් නැති වෙන විදිහට දාන්න පුළුවන්. ඔය තියෙන Google Smart Draw කියලා. අන්න ඒක තමයි Smart Draw. ඒක ඔන් කරන්න ඕනේ. එතකොට තමයි මේ අපිට පුළුවන් glue wall එක ඔබපු ගමන් wall එක ගහගන්න. හරි එහෙනම් මේ වීඩියෝ මෙතනින් ඉවර කරනවා. මොකද තව දිගට අදින්න බෑ. subscribe කරපල්ලා.